ආයිබෝවන් හැමෝටම. අද අපි කතා කරන්නේ KTM පවුලෙන් 160cc කාණ්ඩයට අභියෝග කරන්න ආපු අලුත්ම සමාජිකයා ගැන. පෙනුමෙන් කිසිම අඩුවක් නැති නමටම ගැලපෙන බීස්ට් එකක් තමයි මේ Duke 160. පෙනුම ඒ දරුණු Duke පෙනුමමයි. මේ බයික් එකේ පෙනුම දැක්කම ඔයාට හිතෙන්නේ මේක Duke 200 එකක් කියලා. මොකද KTM සමාගම මේකට දීලා තියෙන්නේ ඔවුන්ගේ සුප්‍රසිද්ධ aggressive naked පෙනුමමයි. ඒ තියුණු LED headlamp එක සහ තැඹිලි පාටින් දිලිසෙන alloy wheels නිසා පාරේ යනකොට ඕනෑම කෙනෙක්ගේ ඇස ඇදගන්න මේ බයික් එක සමත් වෙනවා. එන්ජිම 160cc වලට ලැබුණු පවර් එක. මේකේ තියෙන්නේ 160cc liquid cooled එන්ජිමක්. මේ එන්ජිම හදලා තියෙන්නේ නගරයේ පාරවල් වල හරිම වේගයෙන් සහ සැහැල්ලුවෙන් පදින්න පුළුවන් විදිහට. KTM බයික් වලටම ආවේනික වුණු ඒ ක්ෂණික වේගය initial pickup මේ Duke 160 එකෙත් උපරිමයට තියෙනවා. ලංකාවේ නීතියට අනුව 400cc වෙනකන් ලීගල් නිසා මේක පාරේ පදින්න කිසිම බයක් වෙන්න ඕනේ නැහැ. තාක්ෂණය සහ පාලනය 160cc බයික් එකක් වුණත් මේකේ තාක්ෂණයෙන් කිසිම අඩුවක් නැහැ. WP upside down forks සහ ABS පද්ධතිය නිසා ඕනෑම වංගුවකදී හෝ හදිසි බ්‍රේක් එකකදී ඉතා හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. මේක පදින්න හරිම සැහැල්ලු නිසා අලුතෙන් බයික් පදින්න පටන් ගන්න කෙනෙකුට වුණත් මේ Duke 160 එක හරිම ලේසියෙන් හසුරවන්න පුළුවන්. නිමාව. ඉතින් ඔයාත් කැමති 160cc කාණ්ඩේ ඉන්න මේ අලුත් බීස්ට් එක Duke 160 එකටද? ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් කියාගෙන යන්න වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මේ බයික් එක තියෙන ඔයාගේ යාළුවාවත් මෙන්ෂන් කරන්න. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙමු. Ride hard, stay safe.